ඒ ජාතිය මැදුමක් ගෙනාවේ. රාජීව ඇතුම ගත්ත කඩේම යෝක අරන් තියෙන්නේ. හැබැයි ඔටුන්නක් නෑ. මම පොඩි ලොරියක ආවේ. ෆැක්ටරි වලට බඩු අරගෙන යන ගමන්. එනකොට ඇතුම ගැන කිව්වේ. එහෙම මෙහෙට ආවා. හරි මාත් ලෑස්ති වෙන්න. අයිබෝන්. මේ රාජීවගේ යාළුවා බිට්ටු. රාජීව මාත් එක්කම හිටියේ. පණ්ඩිත් මෙයාට කිව්වා කසාද ඉවරනකම්ම ඔටුන්න අයින් කරන්න එපා කියලා. එහෙම කළොත් අසුබයිලු. අසුබයි කිව්වා? ඒත් ඉතින් ඔයා කවුද? මීට කලින් කවදාවත් මම ඔයාව දැකලා නෑ. ඇත්තටම මං ඔය ටිකක් හොඳ නැති කෙනෙක්. ඒකේ තේරුම මං ඔය ටිකක් ඉඳලා හිටලා ගන්නවා. අනේ ඇත්තටම සෝරි රාජීව මට ගෙදරට එන්න එපා කිව්වා. ඒකයි මං ආවේ නැත්තේ. හරි. මිනිස්සු කෑ ගහනකොට කොහොමද කටහඬ වෙනස් වෙනවා තමයි. ඇයි ඒක දන්නේ නැද්ද? කෑ ගහනකොට කටහඬ වෙනස් තමයි. ඒක නේන්න. දැන්නේ තේරුනේ. ඔයා කෑ ගහනකොට වගේ සද්දයක් විනෝදයි. ඒ විදිහටම තමයි රාජීව කෑ ගහද්දිත් එයාගේ සද්ද වෙනස් වුනේ. ඇත්තටම ඔයා කවුද? දැකලා නැහැ. ඔක පිහිද ගන්න. මම රාජීවත් පිහිදගෙන එක්කන් එන්නම්. යමු. ඉන්ටර්නෙට් ලබේ කඩන්න එහෙම වෙනවා. ඒකයි එහෙම උනේ. අනේ පණ්ඩිතෝ මගේ කඩහන දිහා බලන් ඉන්න එපා. මම ඔයගේ වැඩේ කරන්න. මම මේ කියන්නේ තු රාජීව් දැන් එන්නේ නැති. වික්‍රම් අයියේ ලොකු අවුලක් වෙලා තියෙන්නේ. අර ලොකු ගින්නක් ඇති වෙලා. එන්නකෝ යන්න. කොහෙද ගිනි ගත්තේ? එන්නේ කුස්සියනද? අපි ඉක්මනට යමු. නැත්තම් ගින්න හැමදේම පැතිරෙයි. ඉක්මනට රාකේෂ් වැඩේ හරි. අනේ පෙට්ටිය කොහෙද මේක? මෙතන තිබ්බේ. ඔය පෙට්ටිය අරින්න එපා. අර කෙල්ල තාම පෙට්ටිය ඇතුලේ. අංකල් මං කියන්නේ මොනවද? රාකේෂ් කිඩ්නැප් කරලා නෑ. ඒකට කමක් නෑ. මමත් ඉන්නවනේ. අනික පණ්ඩිත් කිව්වේ මුණ වෙන්නම බෑ කියලා විතරයිනේ. එහෙම කියලා කතා කරන්න බෑ කියලා එකක් නෑනේ. ඉතින් තනියම යනවා වැඩිය හොඳනේ මාත් එක්කින් කතා කරන එක. මම එයාලට මුකුත් වෙන්න දෙන්නේ නෑ. ප්ලීස් එයාලට පොඩ්ඩක් කතා කරන්න දෙන්න. ප්ලීස්. එන්න. පරිස්සමෙන් ගොයි. බලන්න. හරි බය වෙන්න එපා. අනේ ගහන්න එපා. ඒ මට ගහන්න. කවුරුනේ රාකේෂ්ටම ගහන්න. මම රාකේෂ්යි බොරු කියන්න එපා. අංකල් හැම දෙයක් ගැනම ඇත්ත දැනගන්න එක අපිට වාස්. මට හිතෙන්නේ රාකේෂ් අයියට රාවණාට වගේ මොන 10ක් තියෙනවා වගේ. තාපු සෙල්ලමේ හැටියට ඇත්ත මොකද්ද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. මූණ වහන් ඉන්නේ එයා කියලා. පව්වසර රාජීව්. නිකන් අපරාධ විනාශ වෙලා ගියා. මම හිතන්නේ දෙවියෝ කැමති ඇත්තේ පරිව රාකේෂ් අය බදිනකට. රාජීව්ට වෙන්නේ මැරෙන්නම තමයි. මොන පණ්ඩිත් එහෙම කරන්න කිව්ව රාජීව්? අනික අයියෝ මට රාකේෂ් කිව්වේ. මේ ඉන්නේ අපේ රාජීව්. මේක හරිම අමාරුවට මේ පෙට්ටිය හරිම බරයි. බරවුණාට ඉතින් මම මොනා කරන්නද? මීට කලින් මම මේ ගෙදර ඉන්නේ උන්ගේ පරවල්ලා තිබුණේ නැහැ නේ. ඉතින් එපා මගේ අතයි පිටයි දෙකම රිදෙනවා. ඒකයි. මම නම් දැනගත්ත අද මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ කියනවා පරියට කිව්ව නේද? මුණ වහන් ඉන්නේ රාජීව් නෙමෙයි වා කියලා. කියන්න සිද්ධ වුණා නැත්තම් එයා මාව බදින්නේ නැහැ. එයා ඇත්ත දැනගත්තට පස්සේ ඔයාව බදින්නගෙම තුනේ. මම තර්ජනය කරා. මාව බැඳි නැති වුණොත් රාජීව් මරනවා කියලා. ඔයා රාජීව් බේරනවා කියලාද කිව්වේ? එහෙමද? පරි රාජීව්ට ගොඩක් ආදරේ. නැත්තම් මෙහෙන් බලෙන් කසද බදියේ රාජීව් එයාට ගොඩාක් වඩේ. ඔය රාජීව් අයියෝ මරලා දැම්මද? අයියා අපි දන්නවනේ සිංහලේ පෙට්ටිය කියලා. මං කියන්නේ මෙයාව අපි ඒගොල්ලන්ට දෙමු. එතකොට කසාදෙත් නිකම්ම මෙයාව දුන්නත් මේ කසාද සිද්ධ වෙන්නේ නැහැ නේද? පරි ආපහු මණ්ඩපේට එන්නේකුත් නැහැ. මේක තමයි කියන්නේ මේ පැත්තට ප්‍රශ්න මේ පැත්තට ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න කිසිම ගැලවීමක් නැහැ. කොයි පැත්තට ගන්නත් තුවාල වෙන්නේ මට. මෙයාව කොහොම හරි කැමති කරගමු. අනේ අයියේ කොහොමද මේක අරගන්නේ? එයාලගේ අම්මා කියනවා වුණා මොකක් හරි ක්‍රමයක් තියෙනවා කියලා. ක්‍රමයක්වත් ඕනේ නැහැ. පොඩි කාලේ අපේ තාත්තා මාව කාමරේට දාලා ලොක් කරනවා. මම යතුරුට දොරාරිනවා. මේවා ඒ තරම් ලොකුවට නෙමෙයි. මට ඔය කොණ්ඩ කට්ටක් හරි මොකක් හරි ආයෙ කට්ටක් හරි දෙන්න. අනේ අයියේ මං කෙල්ලෙක්ද කොණ්ඩ කට්ටුවේ ආයෙ කටුවේ මගේ ෂර්ට් එක ගහගෙන තියාගන්න. වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. හරි. මගේ ළඟ තියෙන. මේක දාලා පොඩ්ඩක් කරගන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් උසලාලක ඔය කට්ටෙන් කොහොමද මේකේ ලොක්ක කරන්නේ? අනේ අයියේ තුවාල වෙයි බලාගෙන. කට නියමයිනේ. ඔයා මන්ත්‍රීගේ පුතා වුණාට හොරකම් කරලා හොඳ පළපුරුද්දක් තියෙනවානේ. හොඳට කඩන්න පුළුවන්. පිළි කරනවා. මෙලලා මේක දැනගන්න. මගේ ඔළුව අවුල් වෙලා තියෙන වෙලාවේ පිළි කරන්න තෝ ගිහලා උතර කරගෙන ලොක්ක කඩන්න. මොකද හොර ගහන්නේ නැත්තේ? ඒ තරහෙන් දින්නේ. කතා නොකර ඉන්නේ මොකද? උණු කිතෙන් නෙමෙයි මම නෙමෙයි මෙයා මාත් එක්ක තරහින් ඉන්නේ මොකද? මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? ඔයගොල්ලෝ තාම මෙතනද? පල්ලේ හැමෝම බලාගෙන ඉන්නවා. හරි මම ඒගොල්ලන්ට කියනවා ඔයාලා දැකිනවා කියලා. හරිනේ? මේ අහන්න. ඔයා වැඩි කතා කරන්න යන්න එපා. හැමදේම මම බලාගන්නවා. මොන හරි දෙයක් වෙන්න පුළුවන්. මං දන්නවා මේ කසාද කරනවා ලෑස්ති නෑ කියලා. හැබැයි ඉතින් ඔයාලට කසාද බඳින්න වෙන්නේ අපේ රාකේෂ් අයියෝ විතරමයි.
වැඩේ හරිද? නෑ යා පණ පිටේ. හැබැයි දැක්ක තැන නැති කරලා දානවා. මට රාකේෂ් අයියට කතා කරන්න ඕනේ. එයාට කියන්න දෙයක් තියෙනවා. එයාට ෆෝන් කරන්න බෑ. මෙතන සෑහෙන කට්ටිය ඉන්නවා. ඕගොල්ලෝ දැන් මෙහෙට එන්න. දැන් යමු නරකු. මට හිතෙන්නේ දැනටමත් මනමාලේ මාරු වෙලා. එහෙමනේ කොහොමද? මට පේන්නේ නොතෙන්ට ආවේ කොහොමද? මොකද කරගන්නේ? ඕන් කේන්තියෙන් දින්නේ. ඒ තරහින් ඉන්නේ. මනමාලේ කාමරේ ඉන්න. එන්නේ තේරුම් ගන්න රාකේෂ් අයියා නැත්තම් අපි අහු වෙනවා. මට මොකද තේරුම් ගන්න ඕන? තේරුම් කරලා දෙන්න ඕනෙත් නැහැ. මොකද ඔබට ආදරයක් දීලා නැහැනේ. එහෙම කිය මට තේරුම් කරලා දෙන්නේ කොහොමද? එනවා මෙතන. තේරුම් කරන්නේ. ඔය පරිට ආදරේ